අයිබෝන් කියලා පිළිගන්න ඔයාලා හැමෝටම මම අද කතා කරන්න යන්නේ මේ වෙබ්සයිට් එක කාඩ් පේජ් එක හදාගන්න කොහොමද කියලා. දැන් යන් අපේ කාඩ් පේජ් එකට. මේක තමයි කාඩ් පේජ් එක. මේකේ මේ කිසිම දෙයක් ඇඩ් කරලා නැති හින්දා තමයි මෙහෙම පෙන්වන්නේ. දැන් මෙතනින් මෙහෙම ගිහිල්ලා අපි මේ කාඩ් පේජ් එකට මෙහෙම ඇඩ් කරාගෙමු. එතකොට මේ කාඩ් පේජ් එක වෙනස් වෙනවා මේ විදිහට. එතන කාඩ් එකක් තියෙනවානේ. කාඩ් එකේ ප්‍රොඩක්ට් එකක් තියෙනවානේ. ඒකින්ද ප්‍රොඩක්ට් එකේ විස්තර ටික පෙන්නනවා. මෙතනින් ප්‍රොඩක්ට් එකේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක පෙන්නනවා. මෙතන මේ කමෙන්ට් එකක් දාපු එකක් පෙන්නනවා good traction කියලා. අපි දැන් යන් මේ හදාගත්තේ කොහොමද මේක කෝඩ් එක කොයාගේද තියෙන්නේ ඒක බලන්න අපි යන්. මේ තියෙන්නේ ඒක හදාගත්තේ සම්පූර්ණ කෝඩ් එක. කාඩ් පේජ් එකේ සම්පූර්ණ කෝඩ් එක තමයි මේ තියෙන්නේ. මෙතන අපි බලා ගන්න පුළුවන් මේ PHP එකක් මේ PHP වලින් තමයි ඇතුලේ තියෙන data ටික සියරම අරන් තියෙන්නේ PHP පාවිච්චි කරලා. ඒ වගේම මේ තියෙන HTML කෝඩ් එක. මෙතන මේ title එක මෙතන මේ link කරපු ඒවා ටික තියෙනවා. මෙතන මේ Tezos logo එක add කරලා තියෙනවා. ඊට පස්සේ body එක අපිට බලා ගන්න පුළුවන් පළවෙනි PHP එක. PHP කියන්නේ මෙතන මේ කියන්නේ header එක include කරලා තියෙනවා. ඊට පස්සේ connection එක include කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ session එකක් අරගෙන තියෙනවා. session එකකින් මේ මම කලින් හදාගත්ත session එක මේක. ඒක අපි user කියලා variable එකක් හදාගෙන මේ session එකේ මේ තියෙන email එක මෙතන userට මේ අරගෙන තියෙනවා. එතකොට user කියලා කියන්නේ දැන් මේකේ දැන් session එකේ තියෙන data වල මේ email එක තමයි user කියන එකෙන් තියෙන්නේ. ඊට පස්සේ මම variable තුනක් හදාගෙන තියෙනවා මේකේ අපේ මේ ගණනය කිරීම සිදු කරගන්න මෙතන මේ variable තුනක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ black background color එක black ඒ විදිහට අරන් තියෙනවා. මේ තියෙන්නේ මේ home page එකට යන්න home කියලා head තියෙද්දි එතන home page එකට යන මේක මෙතන මේ card කියලා පෙන්වන්න මේ අරන් තියෙන code එක තමයි මේ තියෙන්නේ. මෙහෙම ගියාට පස්සේ මේ මෙතන search එකේ අදාළ code එක තියෙනවා. මේ එතන මේ design එක විතරයි මෙතන තියෙන්නේ. මෙතන අපිට ඉතින් බලා ගන්න පුළුවන් cart rs කියලා variable එකක් හදාගෙන තියෙනවා. ඒ variable එකට card කියන table එකේ තියෙන සේරම data ටික අරන් තියෙනවා. මෙතන මේ card num කියලා එකක් තියෙනවා. card num එකෙන් කරන්නේ දැන් ඉතින්ලා ගත්ත මේ ඉතින්ලා table එකෙන් ගත්ත මේ දත්ත ටිකේ මේ table එක ඇතුලේ rows කීයක් තියෙනවද කියලා බලන එක තමයි මේ function එකෙන් කරන්නේ. මේ code ටිකෙන් කරන්නේ rows කීයක් තියෙනවද කියන බලන එක. දැන් ඊළඟට ගියාට පස්සේ අපිට if එක බලා ගන්න පුළුවන්. if එකේ මෙතන මේ කරලා තියෙන්නේ අපි මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නුවා මෙතන මෙන්න මේ කිසිම මේ product එකක් නැත්තම් පෙන්වන්න ඕනි විදිහට. ඒ design එක තමයි මේ තියෙන්නේ. මෙතන empty view කියන මේ comment එක ඇතුලේ තියෙන සම්පූර්ණ design එක තමයි ඒක. මේ design එකෙන් තමයි මෙන්න මේ ටික පෙන්වන්නේ සම්පූර්ණ ඒ design එක. ඊට පස්සේ ගියාට පස්සේ මෙතන products කියලා comment එකක් තියෙනවා. මේ products කියන comment එක ඇතුලේ තියෙන්නේ අපි product එකක් දැම්මට පස්සේ product එකෙන් ඒ විස්තර ටික මේ පෙන්වන එක තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. ඊට අදාළ code එක තමයි මෙතන තියෙන්නේ. මෙතනට එනකන් ඒ code එක තියෙන්නේ. අපි දැන් මේ code එක බලාගෙන යමු. මොකද්ද මේ code එක ඇතුලේ තියෙන්නේ කියලා. මෙතන මම මේ div දෙයක් දාලා තියෙනවා. ඊට පස්සේ PHP එකක් ආයෙ දාලා තියෙනවා. මෙතන for loop එකක් දාලා තියෙනවා. මෙතන for loop එකක් දාන්න හේතුව තමයි අපි දැන් එක product එකක් ගන්නවා නම් මේ code එක එකවතාවක් run වුණාම ඇති. හැබැයි අපිට මේ cart එකක් ඇතුලේ එක product එකක් විතරක් තියෙන්නේ නැහනේ. ඒ වුණාට මේ product කිහිපයක් එනවනේ. එහෙම වුණොත් දැන් මේක දැන් loop එකකට දැම්මේ for loop එකකට දැම්මේ නැත්තම් මේක ආයෙ නැවත copy කරලා variable වෙනස් කරලා ඒවා call කරන්න ඕනේ. එතකොට මේ
කෝඩ් එකේ දිග වැඩි වෙනවා ඒ වගේම වෙබ් එක ස්ලෝ වෙනවා ඒක වළක්ව ගන්න අපි for loop එක පාවිච්චි කරනවා මෙතන for loop එක කරලා තියෙන්නේ x කියලා variable එකක් හදාගෙන ඒක බිඳුවට මේ සමාන කරලා ඊට පස්සේ x කියන අගය මේ කාට් එකේ තියෙන රෝස් ගානට වඩා අඩුයිද කියලා බලන්න අඩුයි නම් කාට් එකේ data ටික run කරලා නෑ කාට් එකේ RS එක fetch එකට දාලා data ටික අපි කාට් data වල ස්ටෝර් කරගන්නවා මේ මෙතන තියෙන්නේ මේ සම්පූර්ණ for loop එක ඉවරනාට පස්සේ මේ x එකට එකක් එකතු කරන්න ඕනේ කියන එක තියෙන්නේ ඊට පස්සේ අපි යන් මෙතන product data කියන එක product rs එකෙන් rs කියන variable එකට අපි product table එකේ තියෙන data ඊට පස්සේ inner join එකක් දාලා product image එකේ තියෙන data ඊට පස්සේ තව inner join එකක් දාලා condition එකේ තියෙන data ටිකයි සේරම අරගන්නවා ඒක ගන්න id එක card data වල product id එකට සමාන වෙන තැන තියෙනවානේ ඒ කියන්නේ card data වල product id එක දීලා තියෙනවා අපි කලින් එන්නේ id එකට product table එකේ id එක සමානද අන්න ඒ සමානකම් බලලා තමයි ගන්න අපි ඊට පස්සේ මේකේ මේ අපිට රෝ ගාන ගණන් කරන්න ඕනේ හින්දා ගණන් කරන්න ඕනේ නැති හින්දා කෙලින්ම අපි මේ num underscore row එකක් දාන්න නැතුන් කෙලින්ම fetch assoc එකට දාලා data ටික මේ ස්ටෝර් කරගෙන තියෙනවා දැන් මෙතන අපි ඊට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් total calculate කියලා ඒ කියන්නේ කමෙන්ට් එකක් ඇතුලේ තියෙන්නේ මෙතන total කියලා එකක් බලා ගන්න පුළුවන් මේ total මේ variable එක උඩ හදලා තිබ්බා මෙතන මේ කරන්නේ සම්පූර්ණ total ඒ කියන්නේ මේවා මේ product දෙකක් විතර තිබ්බොත් අපිට මෙතන සම්පූර්ණ total එකක් හදා ගන්න පුළුවන් වෙන තමයි කරන්නේ මෙතන මේ product data වල ඒ කියන්නේ product data කියන මේ අපි හදාගත්තනේ මෙතන data ටිකක් දාගත්තනේ ඒකේ price කියන මේ column එකේ තියෙන data එකයි card කියලා හදාගත්තනේ මේ variable ඒකේ QTY ඒ කියන්නේ quantity QTY කියන column එකේ තියෙන data එකයි ඒ මේ අරගෙන ඒ දෙක ගුණ කරලා තමයි අරන් තියෙන්නේ. එතකොට අපිට මේ total එකක් එනවනේ. ඒ කියන්නේ දැන් මෙතන 1000යි නම් මෙතන 4යි නම් 1000 4ෙන් ගුණ කරා 4000යි. එතන මේ 10 මේ purchase 4ක්නේ. ඒකින්ද 4000යි. එහෙම තමයි මෙතන එන විදිහට හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට user address එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන district id කියන එක did කියලා අරන් තියෙනවා මේ ඇසෙන් කරන්නේ අපිට දැන් district id වෙනවා did කියන එක type කරලා මේකේ query එක run කරන්න පුළුවන් කිසිම error එකක් එන්නේ නැතුව ඊට පස්සේ දැන් අපි data අරන් තියෙන්නේ මේ user has address මේ වගුවට inner join කරලා තියෙනවා city වගුව ඊට පස්සේ city වගුවට inner join කරලා තියෙනවා district වගුව ඊට පස්සේ මේ user email එක දැන් අපි user කියලා variable එකක් හදාගත්තා නේ අතන session එකේ මේ මෙන්න මෙතන අන්න ඒ එතන එන email එකට සමාන වෙන තැන ඒ data ටික තමයි අපි ගන්නෙ මෙතන. ඒක තමයි මෙතන කියන්නේ. ඊට පස්සේ address data කියලා variable එකක් හදාගෙන address arrays වල තිබ්බ මේ තියෙන data ටික සේරම මේ store කරන් තියෙනවා. ඊට පස්සේ අපි මෙතන strip කියලා variable එකක් දැන් හදාගෙන තියෙනවා. මෙතන if එකක් දාලා තියෙනවා card data quantity equal 0 කියලා. මේකින් කියන්නේ දැන් card data වල quantity එක බිඳුව. දැන් card data වල quantity එක බිඳුවයි නම් එතන product එකක් නැහැනේ. product එකක් නැත්තම් අපිට මේ ship කියන්නේ shipping මේ fee එක තමයි මෙතන ship කියලා අරන් තියෙන්නේ. එහෙම ගත්තොත් මේ shipping එකක් හැදෙන්නේ නැහැනේ මෙතනට. ඒකින් තමයි බිඳුව කියලා දාන්නේ. else එකෙන් දාලා තියෙන දැන් මේ product එකක් තියනවා නම් shipping එකක් හැදෙනවානේ. ඒකින් තමයි else එකේ මේ මෙහෙම සම්පූර්ණ මේ එකක් තියෙන්නේ. දැන් මෙතන කියලා තියෙන්නේ address data equal 23. මෙතන 23 කියලා දාලා තියෙන්නේ මෙතන මේ මගේ database එකට ගියාට පස්සේ
ඔය කට්ටියට බලා ගන්න පුළුවන් district කියලා වගුවක්. district එකේ data වලට ගියාට පස්සේ මෙතන 23 කියලා එකක් තියෙනවා. මේ තමයි කොළඹ. කොළඹ මේ district එකට අදාළ ඒක තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන බලන්නේ district එක කොළඹද. district එක කොළඹ නම් කෙලිම අපි මේ shipping fee එක delivery fee කොළඹ කියන shipping fee එක තමයි ගන්නෙ. ඒ කියන්නේ මෙතන product වල තියෙනවා delivery fee කොළඹ කියලා. ඒකේ delivery fee එකයි delivery fee other කියන එකේ delivery fee දෙකක් තියෙන්නේ. ඒක තමයි අපි මෙතන මේ check කරන්නේ. ඒතර කොළඹ ඒ කියන්නේ කොළඹ කියන district එකට අදාළ වෙන තැනක් නම් අපි මේ ඒකට අදාළ අගේ මේ මුදල තමයි මෙතන මේ ස්ටෝර් වෙන්නේ. ඒ වගේම වෙන තැනක එකක් නම් delivery fee other කියන එකේ අගේ තමයි මෙතන ස්ටෝර් වෙන්නේ. මෙතන මේ shopping කියලා අරන් තියෙන්නේ අපි මේ දැන් product දෙක තුනක් shopping එක එකතු වුණාම මේ අගේ එකතු වෙනවනේ එකින් එකට. ඒකින්ද තමයි shopping එක අරන් තියෙන්නේ මෙතන. මෙතන මේ shipping එක මේ product එක විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන seller detail කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ seller detail කියලා එකක් තියෙනවා. ඒකේ seller detail RS කියන්නේ user වගේ තියෙන data ටික email කියන එක user කියන variable එකට සමාන නම් මේ ඒ data ටික පෙන්වන්න කියලා අරන් තියෙනවා. මෙතන seller data කියලා variable එකක් තියෙනවා. ඒ variable එකට seller RS features එකකින් තියෙන data ටික සේරම අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන seller කියලා අලුතෙන් variable එකක් හදලා තියෙනවා. මේ කරලා තියෙන්නේ seller data වල තියෙන data වලින් first name එකයි last name එකයි අරගෙන තියෙනවා. මෙතන මේ හිස්තනක් පදින්න ඕන හින්දා තමයි මේක මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ අපි යන් දැන් PHP කොටස ඉවරයි මේ. ඒකින්ද දැන් අපි යන් මේ HTML කොටසට. මෙතන අපිට බලා ගන්නවා seller කියලා එකක් තියෙනවා. මෙතන echo PHP එකක් ඇතුළේ echo seller කියලා කොටසක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙතන ගිහිල්ලා අපි එකක් buy කරමුකෝ. ඒ කියන්නේ add කරමුකෝ. add කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන seller vendor බණ්ඩාර. දැන් මෙන්න මේක තමයි මේ output එක ගන්න ඕනි හින්දා මේ output එක ගන්න ඕනේ. මේ output එක තියෙන්නේ database එකේ. database එකේ තියෙන data එක තමයි මෙතනට අරන් දාගෙන තියෙන්නේ. ඒක තමයි මේ එතන තියෙන්නේ. දැන් මෙතන තියෙනවා මේ තියෙන්නේ මේ product data වලින් image path එක. image එක පෙන්වන්න ඕනේ එකට අදාළ path එක තමයි තියෙන්නේ. image එක උඩට ගියාට පස්සේ මෙතන මේ ඒ product එක අදාළ description එක පෙන්වන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. දැන් අපිට මේකට ගියාට පස්සේ මේ product එක image එක උඩ click කරන්න ඕනේ නැහැ. mouse එකේ මේ රූපේ උඩට ගෙනිච්චට පස්සේ මෙතන description එකයි තව comment එකක් පෙන්නනවා. ඒක තමයි සම්පූර්ණ මේ මෙතනින් ඒක තමයි මේ ඒක ඩිස්ප්ලේ කරන විදිහ තමයි මේ කෝඩ් එකෙන් පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතනට ගියාට පස්සේ කලින් විදිහටම මේ product data title එක අරන් තියෙනවා. මේකේ මගේ එකේ මේ color වගෝ මේකට මට සම්බන්ධ කරලා නැහැ. ඒකින්ද මේක නිකන් black කියලා දාගෙන තියෙනවා දැන්ට. ඊට පස්සේ condition එක තියෙනවා. condition එක මේ product data වල මේ inner join දාලා මේ condition වගේ තියෙන data ටිකත් මම අරන් තියෙනවා. ඒකෙන් මම condition name එක දාලා ඒක හදලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ product price එක කියන්නේ product එකේ price එක display වෙන්න තමයි මේ code එක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන on change එකක් තියෙනවා. on change QTY කියලා එකක් තියෙනවා. ඒක අපිට එතන කියන්නේ
මේ තියෙන්නේ ඒ ෆන්ක්ෂන් එකේ කෝඩ් එක. මෙතන අපි පැරමීටර් දෙකක් අරන් තියෙනවා ඉන්ඩෙක්ස් එකයි id කියලා පැරමීටර් දෙකක් අරන් තියෙනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන මේ තියෙන්නේ පැරමීටර් දෙක. ඉන්ඩෙක්ස් කියලා අරන් තියෙන්නේ $x කියලා ගත් එක ඉන්ඩෙක්ස් කියලා අරන් තියෙනවා. ඊට පස්සේ මේ කාට් id එක මෙතන අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන අපි මේ වෙනම id එකක් අරන් තියෙනවා qt නම් කියලා. මෙතන අර මේ loop වෙන හින්දා මේ id එක වෙනස් කරගන්න ඕනේ. ඒකින්ද අපි echo x කියලා එකක් අරන් තියෙනවා. එතකොට මේ නම් කියන එකට පිටිපස්සේ x වෙලා ගියත් වදිනවා. දැන් අපි මේ ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ මෙතන අපි මේ variable එකක් හදාගෙන document get element by id වලින් q මේ අතන අර id එක දාලා ඒකේ value එක අරන් තියෙනවා. ඒක අපි ඊට පස්සේ මේ ajax පාවිච්චි කරලා මෙතන මේ get කියන ක්‍රමවේදයේ අනුව මේ link එකක් හරහා කෙලිම send කරලා තියෙනවා card qty update process එකට. මේ තියෙන්නේ ඒක. එතනින් අපි ගිහිල්ලා කෙලින්ම මේ එනවා. ඊට පස්සේ if එකක් දාන්න තියෙන if එක ඇතුලේ get කියන කෝඩ් එක දාලා qty කියන මේ අගය අරන් තියෙනවා. ඒ කියන්නේ මේ මෙතනින් එන අගය අල්ලගෙන තියෙනවා. මේ මෙතනින් එන අගය මෙතන අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ ඒක බිඳුවට වඩා වැඩිද කියලා බලනවා. ඊට පස්සේ if is set කියලා දාලා ඊට පස්සේ id එක බලන්න. මෙතන මේ set වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙම data එකක් තියෙනවද කියලා බලන්න මෙතන. එහෙම එකක් තියෙනවා නම් qty මේ කියලා variable එකක් හදලා qty එකේ එන එයාගේ මෙතනට ආදේශ කරගෙන තියෙනවා. ඊට පස්සේ cdi කියන්නේ cart id කියන එක පිටි කරලා තියෙන්නේ. ඒක එහෙමම get කියන එක id එකයි දාලා එතන මේ අගේ මෙතනට දාලා තියෙනවා. ඊට පස්සේ අපි database iud මේක කලින් හදාගත්ත මේ ක්‍රමවේදයක් ඒකින්ද තමයි මෙතන මේ කනෙක්ෂන් එක දාලා තියෙන්නේ. මෙතන අප්ඩේට් කරනවා cart set qty එක අපි මෙතන මෙතන කෙලින්ම අප්ඩේට් cart කියලා තියෙනවා. ඒ කියන්නේ මේ query එකේ අප්ඩේට් cart ඒ කියන්නේ cart එක අප්ඩේට් කරනවා where cart id equal cid කියලා. දැන් මේ අපි cart id එකක් ගත්තනේ. cart id එක cid එකට මේ සමාන වෙන තැන qty එක අප්ඩේට් කරනවා. ඒක තමයි මෙතන මේ කියන්නේ. මෙතන else එක ඇතුලේ ඒ කියන්නේ මේක හරියට වැඩ කරේ නැත්නම් else එක ඇතුලේ something went wrong කියලා මේ error එකක් එන විදිහට ඒ කියන්නේ error එකක් ඇවිල්ලා මොන හරි වෙලා කියලා මේ output එකක් එන විදිහට මෙතන හදලා තියෙනවා. ඊට පස්සේ මම ආයෙ මෙතන මේ qty කියලා මේක අරන් තියෙනවා. මේක මේ විදිහට ඇත්තටම ගන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ මේ මම නිකන් අරන් තියෙන මේක මෙහෙම ගන්න අවස්ථාවක් නැහැ. මෙතන අරන් තියෙන හින්දා මේකම අපිට ගන්න පුළුවන් මෙතනට. ඊට පස්සේ මේ තව else එකක් දාලා තියෙනවා මම මෙතනට. එකක් දාලා තියෙනවා. මෙතන මම මේ කරලා තියෙන්නේ මෙතනත් මේ එකගේම මේ කාට් එක අප්ඩේට් කරලා තියෙනවා. ඊට පස්සේ ආපහු කාට් එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන delivery fee එක. delivery fee එක මේ කෙලින්ම if total equal 0 ඒ කියන්නේ total එක 0. ඒ කියන්නේ මෙතන product නැත්තම් හරි product එකේ මේ quantity එක 0 නම් මෙතන delivery fee එකක් හැදෙන්න විදියක් නැහැ නේ. ඒකින්ද echo 0 කරලා දෙනවා. දැන් එහෙම නැත්තම් අපිට දැන් delivery fee එකක් තියෙනවනේ. ඒ delivery fee එක මෙතනට එන්න ඕනේ. ඒකින්ද අපි මේ ship කියලා variable එක අරගෙන දැන් delivery fee එක දාලා තියෙනවා. මෙතන මම මේ id කියන්නේ ship කියන එකට මේ identify කරගන්න unique කියන්නේ loop එකක් එහෙම ගියාම වෙනස් වෙන විදිහේ id එකක් තමයි මෙතන දාගෙන තියෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. මෙතන මේකේ තියෙන value එකම අල්ලගන්න ලේසි වෙන තමයි මෙතනත් මේ දාලා තියෙන්නේ. මෙතන මේ add to cart එහෙම මේ function දෙක තුන ඒක තියෙනවා. මෙතන remove cart මේ function එක තියෙනවා. ඊට පස්සේ මෙතන requested total කියලා ගත්තා. requested total කියන්නේ මෙන්න මේ තියෙන එක product එක සම්පූර්ණ total එක. මෙතන 600 750 එකතු වුණාම 3350 එන්නේ සම්පූර්ණ total එක පෙන්වන කොටස තමයි මේ තියෙන්නේ. මෙතන අර උඩ එකේම වගේ තමයි total එක බිඳුවයි නම් product එකක් නැත්තම් මේ අගයක් එන්න විදියක් නැහැ නේ. මුදලක්
ගෙවන්න ඕනේ මුදලක් එන්න විදියක් නැහැ නේ ඒකින්ද 0යි කියලා දාලා තියෙනවා. ඒ වගේම මෙතන මේ කෙලින්ම එකෝ කරලා තියෙනවා product data price අර table එකකින් price එක අරගෙන ඊට පස්සේ ඒක cart එකේ තියෙන quantity එකට එකෙන් ගුණ කරලා ඒකට chip එක එකතු කරලා තියෙනවා. එතකොට තමයි සම්පූර්ණ ගාන එන්නේ. ඒ වගේම මෙතන අර කලින් වගේම මේ identify කරගන්න මේ ID එකක් හදලා තියෙන unique ID එකක්. ඒකටම value එක දාලා තියෙනවා අය. ඊට පස්සේ මෙහෙම ගියාට පස්සේ මේ තියෙන්නේ මෙතනින් පස්සේ මේ summary කියන එකේ තියෙන්නේ මෙන්න මේ ටිකට අදාළ කෝඩ් එක තමයි. එතකොට මේකේ පෙන්නන්නේ අපි දැන් මේ product දෙකක් තියෙනවා කියමුකෝ. අපි home එක කියලා තව එකක් add කරමුකෝ. මේක add කරමුකෝ. මේක add කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් දැන් මෙතන product දෙකක් තියෙනවා. product දෙකක් තියෙනවා මෙතන 1250යි මෙතන 1350යි. මෙතන මේ තියෙන්නේ item දෙකේ ගාන. ඒ කියන්නේ 500යි 600යි එකතු වෙලා 1100 හැදිලා තියෙනවා. මේ shipping කියන්නේ මේ ship එකේ ඒ කියන්නේ මේ delivery fee එකේ මේ delivery fee එක එකතු වෙලා හැදිච්ච ගාන තමයි මෙතන තියෙන්නේ. මේ තියෙන සම්පූර්ණ ගාන. ඒ කියන්නේ order දෙකටම ගෙවන්න ඕනි ගාන. මේක තමයි මේ තියෙන්නේ. මෙතන මේ විදිහට මේ summary එක ඇතුලේ මේ card number එක එකෝ කරලා තියෙනවා. items ගානේගේ card number එක එකෝ කරලා තියෙනවා. ඊට පස්සේ total එක එකෝ කරලා තියෙනවා. ඒ කියන්නේ total එක විදිහට එකෝ කරලා තියෙන්නේ මේක. මෙතන තියෙන එක total එක විදිහට එකෝ කරලා තියෙනවා. ඊට පස්සේ shipping එක එකෝ කරලා තියෙනවා. shipping එකට එන්නේ මේක. මේ තියෙන්නේ shipping එකට එන්න ඕන එක. ඊට පස්සේ කෙලින්ම සම්පූර්ණ ගාන මේක කරලා තියෙනවා. total එකට shipping එකතු කරලා තියෙනවා. එතකොට හරි මේකෙත් මේ product එකක් එතන නැත්තම් 0 කියලා එකෝ වෙන්න එහෙම හදලා තියෙනවා. ඊට පස්සේ මේ total එකට මේ ID එකක් හදාගෙන ඒකත් මේ ඒකට value එකක් අරගෙන තියෙනවා. මෙතන මේ උඩ තියෙන value එක තමයි මෙතනත් ඉන්නේ. මේ විදිහට අරන් තියන්නේ. මේ ටික මේ ටික check out function එකට අදාළ කෝඩ් ටිකක් තමයි මේ තියෙන්නේ. ඒක ගැන මම පස්සේ ඔයකට විස්තර කරන්නම්. මෙතන මම පාවිච්චි කරලා තියෙනවා මෙතන pay here එක පාවිච්චි කරලා තියෙනවා. මෙතන මේ buy now වැඩ කටයුතු ටික කරගෙන යන්න මෙතනින් buy now එක එවුවට පස්සේ මෙතනින් ගිහිල්ලා මෙහෙම buy now එක load දෙන්න හදලා තියෙනවා. මේ විදිහට buy now එක load කරනවා මේක buy කරන්න පුළුවන් මෙතනින්. ඒ වගේම මෙතන script එක හදලා තියෙනවා. මේ script එකත් check out එකට අදාළ script එකේ කොටස. මෙතන script file ටික මේ locate කරගෙන තියෙනවා. මෙතන මේ suite alert කියලා මේ website එක ඒකට අදාළ link එකත් add කරලා තියෙනවා. අදට මම මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා. ඊළඟට මම මේ ඒ කියන්නේ cart page එකේ buy now remove check out අරන් එන්න බලාපොරොත්තු වෙන්න. එයත් සමග නැවත හමු වෙමු.